ඔබට හෝ ඔබේ ආදරණීයෙකුට දකුණු පැත්තේ පහළ උදර ප්‍රදේශයේ හදිසියේ දරාගත නොහැකි වේදනාවක් ඇති වුණොත් මොකද කරන්නේ? ඒක ඇපෙන්ඩිසයිටිස් වෙන්න පුළුවන්. සුබ දවසක්. ආයුර්ග්ලෝ වෙතින් අද අපි කතා කරන්නේ බොහෝ දෙනා අතර බහුලව ඇතිවන නමුත් ඉතා ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය වෙන රෝගී තත්වයක් වෙන ඇපෙන්ඩිසයිටිස් නැතහොත් උණ්ඩුක පුච්ච ප්‍රදාහය ගැන. මුලින්ම මෙම රෝගය මොකක්ද කියලා බලමු. උණ්ඩුක පුච්චය ඇපෙන්ඩික්ස් කියන්නේ අපේ මහ බඩවැලේ දකුණු පැත්තේ පහළ කෙළවරින් නෙරා ඇති ඇඟිල්ලක හැඩදි කුඩා මල්ලක් වැනි අවයවයක්. ඇපෙන්ඩිසයිටිස් කියන්නේ මෙම උණ්ඩුක පුච්චයේ ආසාදනය වී ඉදිමීම සහ සැරව පිරී යාමයි. ඇපෙන්ඩිසයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ හඳුනා ගැනීම ඉතාම වැදගත්. මොකද රෝගය හඳුනා ගැනීමට ප්‍රමාද වුණොත් උණ්ඩුක පුච්චයේ පුපුරා යාමට ඉඩ ඇති අතර ඒ ජීවිතයට ඉතාම අනතුරුදායකයි. මෙහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස වේදනාව හඳුන්වන්න පුළුවන්. මේ වේදනාව මුලින්ම නාභිය වටා ආරම්භ වී පසුව දකුණු පැත්තේ පහළ උදරයට ගමන් කිරීම සිදු වෙනවා. මෙම වේදනාව නිරන්තරයෙන්ම වැඩිවීම මෙහි ප්‍රධානම ලක්ෂණයයි. වෙනත් ලක්ෂණ ලෙස ඕක්කාරය සහ වමනය, කෑමාරුචිය, මලබද්ධය හෝ ඇතැම් විට පාචනය, උණ, කැස්ස හෝ චලනය වීමේදී වේදනාව වැඩිවීම දකින්න පුළුවන්. මෙහිදී උණ්ඩුක පුච්චයේ පුපුරා ගියහොත් ආසාදනය උදර කුහරය පුරා පැතිරි පෙරිටොනයිටිස් නම් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකිය. ඇපෙන්ඩිසයිටිස් ඇතිවීමට නිශ්චිත හේතුවක් බොහෝ විට පැහැදිලි නැතත් ප්‍රධානම හේතුව වන්නේ උණ්ඩුක පුච්චය අවහිර වීම. ඒ සඳහා හේතු ලෙස දැඩි වූ මලපහ කොටස් උණ්ඩුක පුච්චයේ විවරය අවහිර කිරීම, ඒ වගේම වෛරස් හෝ බැක්ටීරියා ආසාදනයන් නිසා එහි ඇතිවන වසා ගැටිතිවල ඉදිමීම් සහ තන්තුවල මද ගතියත් මේට බලපාන්න පුළුවන්. ඇපෙන්ඩිසයිටිස් සඳහා ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ ශල්‍ය කර්මයකින් උණ්ඩුක පුච්චය ඉවත් කිරීම. මෙය ඇපෙන්ඩෙක්ටමි ලෙස හඳුන්වනවා. මේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු කරයි. 1. ලැපරොස්කොපි ශල්‍ය කර්මය. 2. විවෘත ශල්‍ය කර්ම. ඒ කියන්නේ ඕපන් සර්ජරි. දැන් අපි කතා කරමු ශල්‍ය කර්මයෙන් පසුව සුවය ලබන විට සහ අනාගතය සඳහා ඔබ ගත යුතු නිසි ආහාර රටාව ගැන. පළමුවෙන්ම මතක තබා ගන්න මෙම තොරතුරු ලබා දෙන්නේ ඔබේ දැනුම සඳහා පමණයි. ඔබ යම් රෝගී තත්වයකින් පෙළෙනවා නම් විශේෂයෙන් ඇපෙන්ඩිසයිටිස් වැනි ශල්‍ය කර්මයකින් පසු ආහාර රටාව වෙනස් කිරීමට පෙර සෑම විටම ඔබේ වෛද්‍යවරයාගේ හෝ ලියාපදිංචි පෝෂණ වේදිකයෙකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් අපි බලමු ශල්‍ය කර්මයකින් පසුව ඔබ ගත යුතු ආහාර මොනවද කියලා. මේ සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් මුලින්ම දියරමේ ආහාර හෝ අඩු තන්තු සහිත ආහාර නිර්දේශ කරන්න පුළුවන්. දියරමේ ආහාර මේ සඳහා තැඹූ එළවලු සුප්, ඖෂධීය තේ, පිරිසිදු ජලය ආදිය බහුලව භාවිතා කළ යුතුයි. ඒ වගේම පහසුවෙන් දිරවෙන ආහාර කැරට්, බීට්, අර්තාපල් වැනි තැඹූ එළවලු, කෙසෙල්, යෝගට්, ඒ වගේම තම්බාගත් බිත්තරද භාවිතයට සුදුසුයි. ඒ වගේම මුං ඇට සහ මුං ඇට තැඹූ වතුරද සුදුසුයි. වැළැක්විය යුතු ආහාර අධික තන්තු සහිත ආහාර. සුවය ලබන මුල් අවදියේ සම්පූර්ණ ධාන්‍ය, බෝංචි, ඇට වර්ග, අමු එළවලු වැනි ආහාර බඩවැලට පීඩනයක් ඇතිවිය හැකි නිසා ඒවායින් වැළකිය යුතුයි. ඒ වගේම තෙල් සහිත සහ කුළුබඩු සහිත ආහාර, තෙල් වලින් බැදපු අධික මේදේ සහිත, ඒ වගේම සැර කුළුබඩු සහිත ආහාර ජීර්ණ පද්ධතියට බලපෑමක් ඇතිවිය හැකියි. ඒ වගේම කැෆේන් සහ මද්යසාර මේ පාන වර්ගද සුවවීමේ ක්‍රියාවලියට බාධා ඇති කරන්න පුළුවන්. ඒ වගේම දිගු කාලීනව ගත යුතු ආහාර රටාව මොකක්ද කියලා බලමු. ඇපෙන්ඩිසයිටිස් සම්පූර්ණයෙන්ම සුව වූ පසු නැවත ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔබේ ආහාර රටාව ක්‍රමයෙන් ඉහළ තන්තු සහිත ආහාර වෙත මාරු කිරීම ඉතා වැදගත්. තන්තු නැවත හඳුන්වා දීම සිදු කළ යුතුයි. සුව වූ පසු සති කිහිපයක් ඇතුළත ක්‍රමයෙන් තන්තු සහිත ආහාර වෙත යන්න. ඒ සඳහා සම්පූර්ණ ධාන්‍ය එයට අයත් වෙනවා දුඹුරු සහල්, ඕට්ස්, ඇපල්, බෙරි වර්ග, කොළ එළවලු, ඒ වගේම බෝංචි සහ කඩල වැනි රනිල භෝග. එමෙන්ම තන්තු සහිත ආහාර මගින් මලපහ මෘදු කරන අතර බඩවැල්වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට උපකාරී වේ. ඒ වගේම අනාගතයේ ඇපෙන්ඩිසයිටිස් වැනි රෝගී තත්ත්වයන් ඇතිවීමද වළක්වා ගත හැකියි. ඉතින් ඇපෙන්ඩිසයිටිස් කියන්නේ කල් දැමිය නොහැකි හදිසි තත්ත්වයක්.
ඔබ හෝ ඔබේ දන්නා කෙනෙක් ඉහත ලක්ෂණ පෙන්වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. නිසි ප්‍රතිකාර සහ නිවැරදි ආහාර රටාවකින් වේගවත් සුවයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ වැදගත් වුණා නම් තවත් කෙනෙකුට ෂෙයා කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.